උසස් පෙළ විභාගයට තියෙන තව දින කිහිපයයි. අවුරුදු 2ක් එහෙම නැත්නම් 2කටත් වැඩි කාලයක් දුවල පුතාලා උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න ගත කරපු කාලය, ශ්‍රමය මල්පල ගන්නවන්න තියෙන දවස් ටික තමයි ඉදිරියේදී එන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයේ, ඉසිපතන විද්‍යාලයේ ඇතුළු අධ්‍යාපන පද්ධතියේ අවුරුදු 40කට ආසන්න කාලයක් සේවය කරපු කෙනෙක් හැටියට මම හිතුවා පුතාලට දුවලට මේ විභාගෙට සූදානම් වීම සඳහා උපදෙස් දෙන්න ඕනි කියලා. මාත් එක්ක විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරේ සේවය කරපු දෙන්නෙක් ඒකම පුතාලගේ දුවලගේ මානසික ආතතිය පිළිබඳ උපදෙස් දෙන්න පුළුවන් විශේෂඥයෙක් එක්ක ලබන ඉරිදා 26 වෙනිදා රාත්‍රී 8ට අපි උපදෙස් වෙබිනාවක් පවත්වන්න තීරණය කරා. මේ උපදෙස් වෙබිනාවට පුතාලා දුවලා ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් එක්ක සහභාගී වෙන්න කියලා අපි ආරාධනය කරනවා. අපේ අවුරුදු 40කට කිට්ටු අත්දැකීම් විභාගයට සූදානම් වෙන්නේ කොහොමද? විභාගයට කලින් මොනවද කළ යුත්තේ? විභාග වෙලාවේදී මොනවද කළ යුත්තේ? මේ ආදී අපට තියෙන අත්දැකීම්, ඒ වගේම පුතාලගේ දුවලගේ මානසික ආතතියට මොන විදිහටද පිහිට වෙන්න පුළුවන් කියන උපදෙස් ටික අපිට පුළුවන් වෙයි එදාට පුතාලට දුවලට දෙන්න.